සුබ දවසක් සිල් දනාටම. ඔයගොල්ලොත් එක්ක මම සාකච්ඡා කරන්න හදන්නේ සමුකෝණී ත්‍රිකෝණයක් ආශ්‍රිත ගැටලු. මම ඔයාලට ගැටලු දෙකක් දීලා තියෙනවා. x පාදයේ දිග සොයන්න, a පාදයේ දිග සොයන්න. අපි බලමු මීට කලින් සමුකෝණී ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද කියලා. සමුකෝණී ත්‍රිකෝණයක් කියලා කියන්නේ ත්‍රිකෝණයක කෝණ තුනක් තවත් ත්‍රිකෝණයක කෝණ තුනකට සමානයි නම් අපි කියනවා ඒ ත්‍රිකෝණ යුගල සමුකෝණී ත්‍රිකෝණ යුගලක් කියලා. සමුකෝණී ත්‍රිකෝණයක තියෙනවා ළමයෝ අනුරූප පාදවල අනුපාතය එකිනෙකට සමානයි. සමුකෝණී ත්‍රිකෝණයක අනුරූප පාදවල අනුපාතය එකිනෙකට සමානයි. මෙන්න මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා අපිට පුළුවන් ගණනය කිරීම වලින් පාදයන් වල ත්‍රිකෝණ වල පාදයන් වල දිග සොයන්න. අපි එකටම බලමු සමුකෝණී ත්‍රිකෝණයක සම්බන්ධතාව ලියලා බලමු. ඔයාට මට කියන්න පුළුවන් මෙන්න මේ AB පාදයේ තියෙනවනේ. මෙන්න මේ AB පාදයට අනිත් ත්‍රිකෝණයේ අනුරූප පාදය මොකක්ද? AB පාදයට අනුරූප පාදය තමයි QR පාදය. අන්න මේ වගේ අනුපාතය. අනුරූප පාදවල අනුපාතය අනිත් අනුරූප පාදවල අනුපාත වලට සමානයි. මොන මම තව පාදයක් ලියනවා BC. BC පාදයට අනුරූප පාදය මොකක්ද අනිත් ත්‍රිකෝණේ? BC පාදය නෙමෙයි. BC පාදයට අනුරූප පාදය. BC පාදයට අනුරූප පාදය තමයි PR. PR සමානයි තව එක අනුරූප පාද යුගලක් තියෙනවනේ. ඒ තමයි AC. AC පාදයට අනුරූප පාදය තමයි AC පාදයට අනුරූප පාදය තමයි QP. QP. අන්න මේම සම්බන්ධතාවය ගොඩනගා ගත්තාම අපිට ආදේශය කිරීම වලින් අපිට සුළු කරලා අපිට දීලා නැති පාදයේ දිග සොයා ගන්න පුළුවන්. මේ විදිහට බලපුව අපි මේ ත්‍රිකෝණේ මෙතනදී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. එකක් තමයි AXY ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි. කොහොමත් පුතා ත්‍රිකෝණ දෙකේම මෙන්න මේ කෝණය පොදු කෝණයනේ. ත්‍රිකෝණ දෙකේම ඒ කෝණය සමානයි. ඒ වගේම ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ XY රේඛාවයි AB රේඛාවයි සමාන්තරයි. ඒ කියන්නේ සමාන්තරයි නම් අපි දන්නවා සමාන්තර රේඛාශ්‍රිත කෝණ වර්ග තුනක් තියෙනවා. අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ කියලා. මෙතනදී අනුරූප කෝණයට පේනවා F හැඩයට තියෙන අනුරූප කෝණයක් තමයි මෙන්න මේ X ගාව තියෙන මේ කෝණයයි මෙන්න මේ B ගාව තියෙන මේ කෝණය සමානයි. හේතුව තමයි අනුරූප කෝණ නිසා. ඒ විදිහටම තවත් අනුරූප කෝණ යුගලක් පේනවා. Y ගාව තියෙන මෙන්න මේ කෝණයයි C ගාව තියෙන මෙන්න මේ කෝණයයි සමානයි. හේතුව අනුරූප කෝණ යුගලක් නිසා. අනුරූප කෝණ යුගලක් නිසා. එහෙනම් අපිට මේ ත්‍රිකෝණ දෙකත් සමුකෝණී ත්‍රිකෝණ යුගලක්. අපි මෙතනදී සම්බන්ධතාවය ලියුව හැකි අපිට AB පාදය මම ලොකු ත්‍රිකෝණයේ ලියනවා උඩින්. AB පාදයට අනුරූප පාදය තමයි AX සමානයි BC පාදයට බෙදනවා XY සමානයි AY පාදය බෙදීම AC පාදය බෙදීම AY. මෙන්න මේ විදිහට අපිට සමුකෝණී ත්‍රිකෝණයක අනුරූප පාදවල අනුපාතය සමාන වේ කියන සම්බන්ධතාවයේ අපිට මේ වගේ සම්බන්ධතා ලියා ගන්න පුළුවන්. ඒ ප්‍රමේයෙන් සම්බන්ධතා ලියා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් ගැටලුවකට යමු. ඔයාලට පේනවා මට දීලා තියෙන මෙන්න මේ ත්‍රිකෝණ පළවෙනි ත්‍රිකෝණ යුගල කෝණ දීලා තියෙනවා 80 කෝණ දෙකක් තියෙනවා 40 කෝණ දෙකක් තියෙනවා 60 කෝණ දෙකක් තියෙනවා. එහෙනම් මේ ත්‍රිකෝණ දෙක සමුකෝණී ත්‍රිකෝණ යුගලක්. එහෙනම් සමුකෝණී ත්‍රිකෝණවල
අනුරූප පාදවල අනුපාත සමාන වෙන්නේ. එහෙනම් අපි බලමු මට දීලා තියෙන 10 කියන පාදය මේ ත්‍රිකෝණේ සෙන්ටිමීටර් 10 කියන පාදය මේ ත්‍රිකෝණේ අනුරූප වෙන්නේ අනිත් ත්‍රිකෝණේ මොන පාදයටද? 2 කියන සෙන්ටිමීටර් 2 කියන පාදයට. සමානයි මට හොයන්න තියෙන x කියන පාදයේ දිග x කියන පාදය අනුරූප පාදය වෙන්නේ අනිත් ත්‍රිකෝණේ 3 කියන පාදයට. එහෙනම් පුතා අපිට පුළුවන් මෙතනදී හරස් ගුණිතය යොදාගෙන සුළු කිරීම කරලා මේ සමීකරණයක් තියෙන්නේ දැන් මෙතනින් එහාට මේ සමීකරණය විසඳ ගන්න පුළුවන්. 10 වරක් 3 30යි 30 සමානයි 2x වලින් ගුණුනාම 2x. දැන් වා කරන්න දෙපැත්තම 2කින් බෙදලා වා x කියන්නේ වා ගන්නවා x කියන එක වාට ලැබෙනවා සෙන්ටිමීටර් 15යි. මේ ආකාරයෙන් අපිට සමකෝණී ත්‍රිකෝණවල ප්‍රමේය පාවිච්චි කරලා මේ විදිහේ ගැටලු විසඳන්න පුළුවන්. අපි බලමු මේ ත්‍රිකෝණ දෙක මෙතනත් මම වාට කලින් පැහැදිලි කරා වගේ මේ කෝණයට මෙයා සමානයි. මෙතන කෝණයට මෙතන කෝණය සමානයි. මේ කෝණය පොදු කෝණය. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකත් සමකෝණී ත්‍රිකෝණ යුගලක්. අපි මේකේ අකුරු වලින් ලියලා මේකටම මම ලියනවා PQ පාදය බෙදීම PX පාදය සමානයි QR පාදය බෙදීම XY පාදය. දැන් අපි ආදේශ කරමු ගොඩක් ළමයි මෙතනදී වැරද්දක් කරනවා මෙන්න මේ PQ කියන දිග දානවා 4යි කියලා. ඒක සම්පූර්ණයෙන් වැරදි. මෙතන සෙන්ටිමීටර් 12ක් තියෙනවා px. එහෙනම් pq වෙන්නේ සෙන්ටිමීටර් 16යි. එතන හරියට ඉලක්කම් ආදේශ කරගන්න ඕන. px වාට එනවා 12යි සමානයි qr පාදය ඔයාට a අපිට හොයන්න තියෙන පාදය a xy පාදය 6යි. දැන් අපිට පුළුවන් කලින් කරා වගේ හරස් ගුණිතය යොදාගෙන සුළු කිරීම සිදු කරන්න පුළුවන්. සමීකරණය විසඳන්න තියෙන්නේ. 16 6න් ගුණුනහම 36යි 96යි. 12 වරක් a 12යි a. දැන් අපි දන්නවා සමීකරණයක a පදේ හොයන්න නම් දැන් අපි කරන්නේ 12යිවත් කරන්න ඕන. ඒකට අපි කරන්නේ සමීකරණයේ දෙපැත්තම 12න් බෙදනවා. එහෙනම් පුතා දැන් ඔයාලට මෙතන සුළු කිරීමක් එක්ක ඔයාට එනවා a සමානයි 96 12න් බෙදුනහම සෙන්ටිමීටර් 8යි. ඉතින් පුතේ අපිට මේ ආකාරයෙන් මේ වගේ ගණිත ගැටලු විසඳන්න ඔයගොල්ලෝ අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ YouTube channel එක subscribe කරන්න. සුබ දවසක්.